සියලු දානවා. හැබැයි දින දාන්නේ නැහැ දැන්. එදා දින දැම්මා. එදා 27 28 29 කියලා දින දැම්මා. ඔක්කොම දාගෙන තියෙන විස්තර ඇතුව මේ වෙන එකේ දින දාන්නේ නැහැ. සිද්ධාන්තය පෙන්නලා දෙන්න. සිද්ධිය මොකද්ද කියලා කියන්න. වෙන හැටි කියන්න. මොකද්ද සිද්ධිය කියලා පැහැදිලි කරන්න. ඔප්පු කරලා සාක්ෂි ඇතුව පෙන්නන්න. හැබැයි හැම කෙනෙක්ම පරිස්සම් වෙන්න කියන පණිවිඩය විතරයි මට දෙන්න පුළුවන්. අපි විවිධාකාර අර්ථකථන නගනවා. අපි පුණ්‍යවන්තයි, අපි පෞකාරය. ඔය කියන එක එක විවිධාකාර මතමාන්තර අපි ගේනවා. මම හැමතිස්සෙම කියනවා පවක් පිනක් කියලා එකක් නෑ. මේකේ තියෙන හොඳ නරක. හොඳ දේ කළොත් හොඳ ප්‍රතිඵලය ලැබෙනවා. නරක දේ කළොත් නරක ප්‍රතිඵලය ලැබෙනවා. හැබැයි අපි මේ මිනිස්සු වෙලා මේ වෙලා ඉපදිලා ඉන්නේ හැම කෙනෙක්ම හොඳ දේ කරලා නෙමෙයි නරක දේ කරනවා. නරක දේ කරපු නිසායි අපි මේ සසරේ ඉපදී දුක් විඳින යන්නේ. එහෙනම් හොඳ දෙයක් කරලා නැහැ. තේරෙනවද? හොඳ දෙයක් කරලා නැහැ. ඒකින්ද හරි භයංකාරයි භයානකයි. අද ඕගොල්ලෝ විසින් කරපු දේවල් ඕගොල්ලන්ට අද පෙන්නලා දෙනවා. ඕගොල්ලෝ තුලින්ම ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් අපි මේ කරපු දේවල් වලට අපි අද කොතනද ඉන්නේ? අදින් පස්සේ අපි කොතනකද යන්නේ? ඒ යන තැන හොඳ තැනක්ද නරක තැනක්ද? ඒ තැනේ වෙන විපාකය කුමක්ද කියලා අද ඕගොල්ලෝ තුලින් දකින්න පෙන්නලා දෙනවා. ඒ හින්දා මේ සසර ගමන බොහොම භයානකයි. මේ සසර ගමන භයානක නිසා තමයි මේ මුනිවරයෙක් පහළ වෙලා මේ සියලු සත්‍යය මේ ලෝකෙ මුදවා නිදහස් කරගන්න වර්තමාන මොහොතේ පෙන්නන්නේ. ඒ පෙන්නන දේ Taman තුලින් දකින්න කියලායි මුනිවරයෙක් කිව්වේ. තමා තුලින් දකින්න කියලායි. බාහිරෙන් දකින්න බෑ කාටවත්. ඒක බොරු කතාවක්. බාහිරෙන් ගන්න දෙයක්වත් නෑ අපිට කිසිවක්. දැකපු කෙනෙක් පෙන්නන දේ තමා තුලින් දකින්න කියන පණිවිඩය විතරයි දෙන්න පුළුවන්. තමා තුලින් දැක ගන්න. මේ මොහොතේ දකින්න පුළුවන් දෙයක්. මම පස්සේ පෙන්නන දෙයක් නෙවෙයි. මේ මොහොතේම පෙන්නනවා. මේ මොහොතේම දැක ගන්න. දැකලා වෙනස් කරගන්න. වෙනස් කරගත්තොත් මේ සසර ගමන නිමා කොට කර්මය වෙනස් කරගෙන ඉපදීමෙන් නිදී නිදහස් වෙන මඟ සකස් කරගන්න පුළුවන් කියන පණිවිඩය මම අද මේ දානේ වලදා ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට ප්‍රතිඥාවක් වශයෙන් දෙනවා. මේකෙන් නම් නැත්නම් මේ ලෝකෙ කිසිම කෙනෙකුට බේරෙන්න බෑ. බේරෙන්න බැරි හේතුව මේ වෙලාවේ මේ මුළු විශ්වයම මේ හැම ලෝකේ හැම රටක්ම කෙලෙස් වලින් කුණු වලින් පිරිච්ච බඹයක් ඇති ලෝකයක් බවට පත් වෙලා සමානයි. අඳුරක අන්ධකාරයක තමයි අපි ඉපදිලා ඉන්නේ. ඒ ඉපදිච්ච මොහොත බොහොම දරුණුයි. ඒකයි කාලේ දීපේ දේශේ කුලේ කියලා මොනිවරේ පස්මා පෙරම් බලලා පෙන්නනවා. ඒ පදනම මූලික. ඒක නිසා මේ ලැබිච්ච අවස්ථාව හරි දුර්බලයි. මහා ශ්‍රේෂ්ඨ පුණ්‍යවන්තයෝ මේ වෙනකොට උපදිනවා. ඒ උපදින අය ගැන විග්‍රහ කරනවා. ඉපදිලා ඉන්න අය ගැන විග්‍රහ කරනවා. මෙතනින් අයට තම තමන්ට තීරණය කරන්න පුළුවන්. තම තමන්ලා කොහෙටද යන්නේ? කොහෙද ඉන්නේ? යන තැන කොතනද යන්නේ? මොකටද යන්නේ කියන කාරණාව පැහැදිලි කරන්න. අද ඕගොල්ලන්ට මෙච්චර කාලයක් කවුරුත් පෙන්නලා නැති මහා දැවැන්ත නිරේ පෙන්නනවා. ඕගොල්ලෝ තුලින්. දැන් අපි නිරයක් දැකලා නැහැනේ. නිරේ හැදෙන හැටි, නිරේ තියෙන හැටි, නිරේ නිර්මාණය වෙන හැටි අද ඕගොල්ලෝ තුලින්ම ඔප්පු කරලා සාක්ෂි ඇතුව වෙන්න. ඒ හින්දා මේ මම මේක දැක්කා හරි මම දකිනවා හරි මම පුණ්‍යවන්තයි හරි ඔය කියන එක කවි කතන්දරයක්වත් මේ ශරීර කූඩුවේ මේ බඹයක් ඇති ලෝකේ නැහැ. මුනිවරයෙක් දේශනා කරන්නේ මුනිවරයෙක් පහළ වෙච්ච යුගයක උපදින සත්වයේ ඒ කියන්නේ පහළ වෙලා මේ ධර්මය දේශනා කරන මොහොතක උපදිලා ඉන්න උපදින සත්වයේ විතරයි පුණ්‍යවන්ත බවට පත් වෙන්නේ. අනිත් හැම සතෙක්ම පෞකාරය පාපක. මනුස්ස පටිලාභය
දුර්බයි කියලා කිව්වේ මුනිවරයෙක් පහළ වෙලා මේ ධර්මයේ දේශනා කරන කාලේ උපදින එකයි දුර්බයි කියලා කිව්වේ. උපදින්න බෑ. ඇයි බැරි හේතුව ඉපදීම නැති කරන නිසා උපතක් නැති කරන නිසා උප්පත්තියක් ලබන්න බෑ. මුනිවරයෙක් පහළ වෙන්නේ උපත නැති කරන්න. උපත නැති කරනකොට උපතක් ලැබෙනවද? නෑ. එහෙනම් ඒ සිදුවීම තමයි මේ කියලා තියෙන්නේ කන කැස් බෑව වියසුතුරෙන් එළිය බලනවා කියන කතාව. උපත නැති කරන වෙලාවේ උපතක් ලබන එක තමයි මේ ලෝකේ උතුම්ම පුණ්‍යවන්ත දරුව බවට පත් වෙන්නේ. මනවුස් මිනිස්සු බවට පත් වෙන්නේ. දානේ අරගත්ත පස්සේ අද ඕගොල්ලෝ තුලින්ම ඒ වර්තමාන මොහොත අභිමුඛව පෙන්නනවා අභිමුඛවම දැක ගන්න. ඒක වැඩි ඒගොල්ලන්ට සිග්නල් එක වැඩි. මේකේ සාක්කියක් දෙනවා මම අද මට දැනට අවුරුදු එක මම අයලග මේ වාහනේ තිබිච්ච නිසා මම අද ඊයේද කොහෙද මම මේක දැක්කේ. රාවණා කියන්නේ මුනිවරයා කියන සාක්ෂි සටහනක් කියනවා මේක දැනගෙන කරපු දෙයක් නෙවෙයි නොදැන කරපු දෙයක්. අපි අහලා තියෙනවා මේ රාවණාගේ ආභරණ ගැන. මේ මොකක්ද ආභරණේ ස්වාස්තිකේ ඒ කියන එක ආභරණ තියෙනවා. මේ ස්වාස්තිකේ කියන්නේ මොකක්ද? ස්වාස්තිකේ තියෙන්නේ කොහොමද? ස්වාස්තිකය කියන්නේ මොකද්ද? ස්වාස්තිකය ආභරණයක් බවට පත් කරගත්තේ කවුද? මුනිවරයෙකුට කිසිම ආභරණයක් නැහැ. රාවණා කියන පුද්ගලයා ඔය කියන එක ආභරණයක්වත් පැලැන්දුවේ නැහැ. ඇයි? එයාට ඒවෙන් කිසිම පළක් නොමැතිකම නිසා. මෙන්න මේ ආභරණ ටික තීරණය කරන්නේ පහළ වෙච්ච රජෙක් මේ මුනිවරයා එළියට දාපු ටික රත්තරණින් අඹ නිර්මාණය කරලා රජෙක් පළඳනවා. හිටපු රජෙක් පළඳනවා. ආන්ගේ පළඳපු ආභරණ ටික තමයි ඔය රාවණාගේ ආභරණ කියලා කියන්නේ. මෙන්න බලන්න මෙන්න බුදුහාමුදුරන්ගේ ෆොටෝ එක. මේ බුදුහාමුදුරන්ගේ ෆොටෝ එකේ මැද තියෙන්නේ මොකද්ද? පපුවේ මැද. ස්වස්තිකය. මේක ජපානයෙන් නිෂ්පාදනය කළේ. එතකොට මේ ස්වස්තිකේ තියෙන්නේ. මේ ස්වස්තිකේ මොකද්ද මේ ස්වස්තිකෙන් කියන්නේ? දැන් මේක තමයි මේ රාවණාගේ ස්වස්තිකය. එතකොට මේ පපුවේ මැද මේ ගහලා තියෙන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ මේ පපුවේ මැද කිව්වට මැද කොටසේ උඩ හරිය. මේක තමයි ස්වස්තිකය. එතකොට මේ ස්වස්තිකේ ඇයි මේ පපුවේ ගහලා තියෙන්නේ? මොකක්ද එහෙනම් මේ ස්වස්තිකය කියලා කියන්නේ? ආභරණයක්ද මේ? එහෙනම් ඉතින් මේක එල්ලන චේන් එකක් තියන්නත් එපා. එහෙනම් මේකේ චේන් එකක්වත් මොකක්වත් ලණුවක්වත් නැහැ නේ එල්ලන. මොකද්ද මේක ගහලා තියෙන්නේ? මොකද්ද මේකෙන් කියන්නේ? මේ කියන්නේ හුස්ම ගන්න සුළඟට ස්වස්තිකේ කිව්වේ සුළඟ. මේක වක්ක දාලා කොකු දාලා පෙන්නන්නේ මොකද්ද මේ? කැරකෙන එක. එහෙනම් මුනිවරයාගේ ශක්තිය, මුනිවරයාගේ ක්‍රියාකලාපය, මුනිවරයාගේ ආභරණ, මුනිවරයා කරන්නේ මොකද්ද කියන එකයි මේකෙන් පෙන්නන්නේ. මුනිවරේ කුප්පණේ වුණොත් මේ චක්‍රේ කැරගෙනවා කියන එකයි විනාශ වෙනවා කියන එකයි කියන්නේ. මේක දැන වුණත් නොදැන වුණත් මේක ජපානයෙන් තමයි නිර්මාණය කළේ. ජපානයේ තමයි දැන් අපේ ඇන්ටයිට් නගරයේ අපේ රට මේ ස්වස්තිකය ගැන කිව්වේ මොකද්ද මේ ස්වස්තිකය කියන්නේ රාවණාගේ ආභරණයක්ද? මේ පපුවේ තියෙන්නේ මේ ස්වස්තිකේ. ඒතර මොකද්ද මේ කියන්නේ? ආභරණයක් නෑ හුළඟ
එතකොට මේ චක්‍රේ කරගෙන මුනිවරේ කුප්පණේ වුණොත් මොකද වෙන්නේ? මුනිවරේ කුප්පණේ වුණොත් මේ විශ්වය අවසానයි. ඒකයි මුනිවරේ කුප්පණේ කරන්න එපා කියලා කියන්නේ. මේකෙන් පෙන්නන්නේ සාක්ෂියක් ඕගොල්ලන්ට මේක ජපානයේ නිර්මාණය කරන්නේ. ජපානයේ විතරයි මේ ස්වස්තිකය ගැහුවේ. නෑ. ඒක ඇන්ටයික් නගරේ කොහෙටද අයිති කියලා තියෙන්නේ? ජපානයට නේද? ඈ? එහෙනම් ජපානයේ ගිහිලා ගියයි කියලා කිව්වද නැද්ද? ජපානට අයිති. මම ජපානට විතරයි ගිහිල්ලා යනවා කිව්වෙත් ඒක. ගිහිල්ලා ආවෙත් ඒක. අද ඒ ඔක්කොම හම්බුණා. ජපානයේ ලෙඩෙක් හොඳ කරපු ලෙඩක් ඉන්නවාද? එයාගේ ෆොටෝ එකක් අද මට හම්බුණා. මම දන්නේ තුකාවේ ලේඩි කෙනෙක් ජපාන් ජාතිකයෙක් බවට පත් වුණා. ඒ කියන්නේ මෙයා එහෙ විභාගයක් ලියලා අර ඔසිදා නාට්‍ය එයා මෙයා පොඩි කාලේ ඉඳන්ම ඒක නරඹනවා. එයා මේක බල ජපානට ලියනවා. ලියද්දී මෙයාට එහෙන් හම්බ වෙනවා මේ විභාගයක්. විභාගයක් හම්බුනාම ජපන් භාෂාවෙන්. මෙයා ජපන් භාෂාව ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ජපන් ජාතිකයෙකුටවත් පේපර් එකට ලියන්න බැරි පේපරයක් මෙයා ලියනවා. ලිව්වහම ලංකාවේ පුරවැසි බය අවශ්‍ය වෙනවා. එයා ජපන් ජාතිකයෙක් බවට පත් වෙනවා. දැන් ජපානයේ ඉන්නේ කොහේ ඉන්නවද දැන් දන්නේ නැහැ. මොන දැක ගන්න. එහෙනම් අපි දැන් දානේ වළඳමු. දානේ වළඳලා සියලු දෙනා දේශනාවට ආරම්භ වෙන්න. අම්මා දානේ ගන්නකොට අද ඉඳලා භාවනාවක් තියෙනවා. ඒ භාවනාව කරලා තමයි දානේ ගන්න ඕනේ. අපි මෙච්චර කල් ගත්ත විදිහට දාන ගන්න බෑ. ඒ මොකද මේ දානේ කියන එක අපිට සකස් කරන්න බොහෝ අය උපකාර කරනවද නැද්ද? වගා කරන්න ඒව විකුණන්න කියන ඒ හැම කෙනෙකුටම අපි මෙච්චර කාලයක් ණය වුණාද නැද්ද? ඈ? ඒතර අපිට කවදාවත් ගෙවා අවසන් කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අද ඉඳලා දාන ගන්න ඉස්සෙල්ලා මේ දාණය මාගේ බඹයක් ඇති ලෝකයේ ඉන්න සියලු සත්‍යයන්ටත් බාහිර ලෝකයේ ඉන්න සියලු සත්‍යයන්ටත් මේ විශ්වයේ ඉන්න සියලු සත්‍යයන්ටත් උපකාර වේවා කියලා තුන්සරයක් කියලා සියලු සත්‍යය සුවපත් වේවා කියලා තුන්සරයක් කියලා තමයි අනුභව කරන්නේ. ඉපදීමෙන් මුදී නිදහස් වේවා ඉපදීමෙන් මිදී නිදහස් වේවා කියලා තුන්සරයක් කියන්නේ. ඒතර මේ ආහාරයේ ඉන්නේ ජීවි ඉන්නවද නැද්ද? එහෙනම් මේ අපේ ශරීරේ ලොකු වෙන්නේ මොකෙද? මේ ආහාරයේ ඉන්න ජීවීන් අපේ ඇඟේ උපදින. එහෙනම් මුනිවරයා කිව්වේ උපදින තැනම දකින්න කියලා නේද? එහෙනම් උපදින තැන නැති කරන්න කියලා නේද? එහෙනම් මෙච්චර කල් නැති කළාද? ඈ? නෑ නේද? එහෙනම් මේ මෙච්චර කල් මේ බණ ඇහුවද? ඇහුවේ නෑ නේද? එහෙනම් අද ඔක්කොම ටික අහලා වර්තමාන මොහොත දැක ගන්න. දැකගත්තොත් මේ සතර දුකින් මේ ජීවි මේ අතදරුවා ලොකු වෙන්නේ අම්මගේ කිරිවල ඉන්න සුක්‍රජීවීන් ඇගේ වර්ධනය වෙලා ඊට පස්සේ ආහාර වලින් සුක්‍රජීවීන් ඇගේ වර්ධනය වෙලානේ ජීවත් වෙන්නේ. එහෙනම් බිම්බර ගතිය වැඩි වෙන්නේ මේ අපි විසින් නොදන්න කමට ගන්න ආහාර වල උපතෙන්නේ. එහෙනම් උපදින තර නැති කරන්න කිව්වේ මුනිවරයා මේ ආහාරය ප්‍රත්‍යක්ෂ කොට අනුභව කළොත් උපදිනවද? නෑ. ඒක තමයි බිම්බර ගතිය අඳුරන්නේ. දැන් ආවේ වලද සුවපත් වේවා. ඕන ප්‍රශ්නයක් ඕන දෙයක් විමසන්න පුළුවන්. ඕනක් මේ වර්තමාන මොහොතේ අධිෂ්ඨානයක් ගන්න. තමන්ගේ ලෝකයක්, බාහිර ලෝකයක්, විශ්වයක් පිරිසිදු වේවා. දීර්ඝ සසරක් පුරා ගමනේ දැන හෝ නොදැන තමන්ගේ ලෝකයේ තැන්පත් වුණා වූ සියලු පාප කර්ම මේ මොහොතේ අහෝසි වී මේ සසර ගමන නිමා කොට උපදීවෙන් විදී නිදහස් වෙන ඒකායන අධිෂ්ඨානය මේ මොහොතේ සිට ඉස්මතු වේවා සියලු ලෝක සත්‍යයටම
යහපතක්ම වේවා යහපතක්ම වේවා යහපතක්ම වේවා කියන අදිස්ථානය මූලික කරගන්න. හැබැයි මේ අදිස්ථානය අපිට විතරයි අපිට එළියට දාන්න පුළුවන් වෙන්නේ. මොකද වෙන කිසිවක් අපිට කරන්න බෑ. මේකේ ඔක්කොමලා අය සීල් වෙලා ඇවිල්ලා තියෙන මොහොතක්. ඒකින්ද මුකුත් කරන්න බෑ. දීර්ඝ සසරක අපි එන ගමන මේ මහ පොළවට මේ මගුල් සත්වලට මොණයම් මනුස්ස උපතකට ලැබපු දා ඉඳලා අද මෙතනට එනකම් මේ මනුස්ස ප්‍රතිලාභයට වෙනකම් අපි කරපු පාප කර්ම අපේ බඹයක් ඇති ලෝකේ තැන්පත් වී තියෙනවා. ඒක තමයි මුනිවරයෙක් කියන්නේ පුරු පුරුද්ද කියන්නේ. පුරු පුරුද්ද අපිට වෙනස් කරන්න බෑ මේ ලෝකේ පාප. මරණය දක්වා හුරු පුරුද්ද යනවා. මරණ මොහොතේ දක්වා හුරු පුරුද්ද යනවා. හුරු පුරුද්ද මුනිවරයෙක් විතරයි වෙනස් කරන්නේ. ඒ වෙනස් කරන්නේ කොහොමද? වෙනස් කරන තැන කොතනද කියන එකයි අද ඔයගලන්ට මේ ගැඹුරු විග්‍රහයෙන් පෙන්නන්නේ. දැන් මට අද දැන් මේකේ අම්මා අද පළවෙනි දවසනේ. පළවෙනි දවස අද මේකේ මම ඉස්සෙල්ලාම මේක ඔෆ් කරනකොට මේක වැඩක් නෑ අපිට. මේ අම්මා වෙනුවෙන් පොඩ්ඩක් ඉතින් අර වෙලාව දාලා නෑ. මේකේ තියෙනවා. එතකොට මෙන්න මේ දැවැන්ත සිද්ධිය ඒක එදා එළියට දැම්මේ ඒක හින්දායි. දැන් මම අද මේ දේශනාවත් YouTube එකට දානවා ප්‍රසිද්ධියේ කර්ම කාරණා සියලු දේවල් එක්ක. ඔක්කොටම දැක ගන්න. මෙන්න මේකේ මතක තියාගන්න ඕනේ ජලයෙන් උලඟෙන් පඨවියේ මහා දැවැන්ත ඉරණමක් සිද්ධ වෙනවා. ඒක නවත්තන්න බෑ. මේක මූලික වෙන්නේ උලඟ. උලඟ තමයි මූලික වෙන්නේ. උලඟට පස්සේ මූලික වෙන්නේ ජලය, ජලයට පස්සේ මූලික වෙන්නේ පඨවිය. මේ තුන. මේ ඇලීම, ගැටීම, මුවා වීම කියන තුන. එහෙනම් පසට නෙමෙයිද අපි මුවා වෙන්නේ? ඈ? එහෙනම් ඇලෙන්නේ මොකේද? උලඟට. ගැටෙන්නේ මොකේද? ජලයට. රත් තුන ගමන් හැදෙන්නේ මොකද්ද? පිපාසය. අන්න දැක්කද තුන? ඇලීම, ගැටීම, මුවා වීම කිව්වේ මෙන්න මේ තුනයි. එහෙනම් මේ තුන හරියාකාරව දැන දැක ගන්න ඕනේ. දැන දැක ගත්තොත් විතර අපිට ගැළවීමක් තියෙන්නේ. ගැළවීමක් නෑ නැත්නම් කවදාවත්. මෙන්න මේ තුන කුප්පණය වෙනවා. කුප්පණය වෙන එක නතර කරන්න මේ ලෝකේ කිසිම සත්‍යයකට බෑ. මේ කුප්පණය වෙන හැටි මම අද විග්‍රහ කරන්නේ අද පෙන්වන්නේ. අද මේ ලෝක සත්‍යයට අද ඉඳලා මේ දැවැන්ත උවදුරට ගොජුරු වෙන්න වෙනවා. ඇයි ගොජුරු වෙන්න වෙන්නේ? අපි විසින් නිර්මාණය කරගෙන ඇවිල්ලා වියරන නිසා අපිට මේ උවදුරට ගොජුරු වෙන්න වෙනවා. ඒක නවත්තන්න බෑ. මෙන්න මේකේ මුනිවරයෙක් පහළ වෙන්න ප්‍රථමයෙන් මම මෙහෙ උපදින්න ඉස්සෙල්ලා කලින් ඉපදිච්ච වෙලාවක තියෙනවා ප්‍රඥා උදපාදි. මේ ප්‍රඥා උදපාදි කරන වෙලාවේ ප්‍රඥාවෙන් පහළ වෙච්ච වෙලාවේ ලෝක සත්‍යයටම පෙන්නනවා මොකද්ද මේ ප්‍රඥාව කියන්නේ කියලා. මේ ලෝකෙ කිසිම සත්‍යයකට ඉපදීමෙන් මිදී නිදහස් වෙන්න බෑ විවාහ නොවි. මේ ලිංගික ඇසුර ලිංගික ක්‍රියාව තුළයි සසර ගමන නිමාව තියෙන්නේ. ප්‍රඥා උදපාදි කියන්නේ මේ ලිංගික ක්‍රියාව තුළ. විවාහ නොවි කාටවත් මේ ලෝකේ ඉපදීමෙන් මිදී නිදහස් වෙන්න බෑ. ඒකයි මුනිවරයෙක් පෙන්වන්නේ ලදරු එක්කලා ඉපදිලා කුමාරයෙක් එක්කලා සියලු ශිල්පේ ඉගෙනගෙන ජීවිතේ විවාහ වෙලා සම්පූර්ණයෙන්ම අවුරුදු 20 ගාණක් ජීවිතේ විඳලා ඊට පස්සේ බිරිඳට දරුවෙක් දීලා සියලු ලෝක සත්‍ය වෙනුවෙන් ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තා. එහෙනම් මේ විවාහ ජීවිතේ පමණයි මේ සසර ගමන නිමාවට
කියන්නේ ඒකයි මුනිවරයෙක් කියන්නේ මහා ගමන් මගේ. පැහැදිලිද? එතකොට මෙන්න මේකෙදි මේ ලිංගික ඇසුර මේ ලිංගික ක්‍රියාව මුනිවරයා කියනවා වැරදි ලෙස ක්‍රියා කරන්න එපා කියලා. වැරදි ලෙස ක්‍රියා කරන්න එපා කියලා කියන්නේ මොකක්ද? කාන්තාවකට කොහෙටවත් කොහොමවත් බෑ තමන්ගේ ශරීර කූඩුව මුදලට විකිණීම. මුදලට ගැනීම. ඒක සපුරා තහනම්. ප්‍රදර්ශනය කිරීම. සපුරා තහනම්. ප්‍රදර්ශනය කිරීම සහ වැරදි ලෙස ක්‍රියා කිරීම. හැබැයි මේ ක්‍රියාව ඔය කියන දෙකටම මූලික වුණත් ඉපදීමෙන් නිදහස් වෙන්න ඔය ක්‍රියාවමයි ඕනේ. ඒ හින්දා මෙන්න මේ ක්‍රියාව වැරදියට කරපු අය ගිහිල්ලා උපදිනවා ආපස්සර බ්‍රහ්ම ලෝකේ. ආපස්සර බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ කොහෙද? ආපස්සර බ්‍රහ්ම ලෝකේ තියෙන්නේ මේ මහමූදේ මේ විශ්වය කියන එක. මේ විශ්වයේ ඇතුලේ තමයි මේ අපි ඔක්කොම රටවල් තියෙන මේ විශ්වයේ ඇතුලේ. පැහැදිලිද? මේ විශ්වයේ ඇතුලේ තමයි ඔක්කොම රටවල් තියෙන්නේ. මේ විශ්වය මේ වගේ අපි රවුමක් කියලා ගමු. මේ වගේ රවුමක් කියලා ගමු. මේ රවුමේ දෙකට මැද්දෙන් බෙදිලා තියෙනවා. මේ දෙකට මැද්දෙන් බෙදිලා තියෙන එක තමයි මහවැලි ගඟ. දැන් මේ තියෙන මහවැලි ගඟ තියෙනවනේ. මේ මහවැලි ගඟ දෙකට මැද්දෙන් බෙදිලා තියෙනවා. මේ මහවැලි ගඟේ මේ පැත්ත ආපස්සර බ්‍රහ්ම ලෝකේ, මේ පැත්ත මගුල් සක්වල. ආපහු ඔක්කොම උත්තර දෙනවා. දැන් ඔයගලන්ට නිරේ අද පෙන්වන්න යන්නේ. නිරෙත් පෙන්වන්න. මේ මහවැලි ගඟේ මේ පැත්ත ආපස්සර බ්‍රහ්ම ලෝකේ, මේ පැත්ත මගුල් සක්වල. මේ අපි ඉන්නේ මේ මගුල් සක්වල. මේ ආපස්සර බ්‍රහ්ම ලෝකේ කියන්නේ මේ දිය කිඳුරියෝ ඉන්න කප්පට. මේ දිය කිඳුරියෝ කරපු පාපයට ඒකයි දැන කලත් නොදැන කලත් රත් වෙච්ච යකඩේ ඇල්ලුව පිච්චෙනවා කියන්නේ ඒකයි. පැහැදිලිද? එහෙනම් ඒක නොදැන කලයි කියලා කිව්වොත් නෑ, දැන කලයි කියලාත් නෑ, හේතුවට ඵලය හම්බෙනවා. හේතුඵල ධර්ම කියන්නේ ඒක. ඒගොල්ලෝ ඒ කරපු ක්‍රියාවේ වැරද්දට ඒගොල්ලන්ට මනුස්ස ප්‍රතිලාභය හම්බෙනවා බුරිය ළඟට එනකම්. දිය කිඳුරියන්ගේ මනුස්ස රූපේ තියෙන බුරිය ළඟට විතරයි. බුරියෙන් පල්ලෙහා සතෙක්. ඒගොල්ලන්ට කොහෙවත් ලිංග නැහැ. ඒගොල්ලෝ කට උදාන්නේ ස්පර්ශය තුල පමණයි, මාළු වගේ. හැබැයි දිය කිඳුරියන්ට මනස වැඩ කරනවා. මනස වැඩ කළාට වැඩක් නැහැ. ඒගොල්ලන්ට මන උස් කරගන්න බෑ ලිංග නැති නිසා. ඒගොල්ලන්ට ලිංග නැති නිසා මන උස් කරගන්න බෑ. ඒගොල්ලෝ නැවත මනුස්ස ලෝකේ උපත ලබන්නෙම ඒ දිය කිඳුරියක් වෙලා ගියොත් නැවත මනුස්ස ලෝකේ උපත ලබන්නෙම මුනිවරයෙක් පහළ වෙන යුගයක පමණයි. ඇයි? ඒගොල්ල කරේ පාප කර්මයක් නෙමෙයි, පුණ්‍ය කර්මයක්. ඒ පුණ්‍ය කර්මයේ වැරදි ලෙස ක්‍රියා කිරීමයි අර දැවැන්ත පාපෙට අර ඵලෙ උරුම වෙන්නේ. ඒගොල්ලන්ගේ පාපය ගෙවි අවසන් වෙනවා. මේ මොහොතේ සිට ඒගොල්ලන්ගේ පාපය ගෙවි අවසන් වෙනවා. ඒ අවසන් වෙන හැටි තමයි මම මේ අද විග්‍රහ කරන්නේ. ඒගොල්ලන්ට ඒ පාපයේ ගෙවි අවසන් වෙන මොහොතේදී ඒගොල්ලෝ ප්‍රීති ഘോഷා කරනවා. ඒගොල්ලන්ගේ උරුකුරු තියනවද? ගති තියනවද? මුකුත් නැහැ. ඒගොල්ලෝ ගියේ මෙතන මුනිවරයෙක් ඉන්න කාලෙක හදපු හේතුවට ඵලයටයි ගියේ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ පාපයේ ගෙවි අවසන් වෙන්නේ ඒගොල්ලන්ට පින පෑදෙන්නේ කොහොමද කියන එකයි මේ විග්‍රහය කරන්නේ.
ආන් ඊට පස්සේ ඒගොල්ලන්ට මේ මහා නිරේ යට මේ මහවැලි ගඟ මහවැලි කළු කැලණි වලවේ මම දන්නේ නැහැ කියන එක හරිද කියලා වැරදි නම් හදන්න. යන ගඟ. ඔය ගංගා හතර මේ මගුල් සක්වලක් තියෙනවා ආපස්සට බ්‍රහ්ම ලෝකෙ තියෙනවා. හරිද? මේ දෙකේම තියෙනවා. දැන් මේ මගුල් සක්වලට මොකද වෙන්න යන්නේ? මේ මගුල් සක්වල බිම්බර ගතිය වැඩි අය ඔක්කොම යන්නේ පොළොව පලාගෙන යටට නේද? එතකොට යටට යන කිසිම කෙනෙකුට නැවත කොහෙවත් උපදින්න වෙන තැනකට යන්න පුළුවන්ද? ඈ කොහෙටවත් යන්න බෑ. එහෙනම් මේකමයි තමයි උපදින්න ඕනේ. මේකේ උපදින්න නම් මේක මගුල් සක්වල අවශ්‍ය කරන්න ඕනද නැද්ද? ඈ ඒකට හයියෙන් උත්තරයක් දෙන්න. ඒකට කැමති නැති වුණත් කරන්න දෙයක් නැහැ. මේ මගුල් සක්වල සම්පූර්ණයෙන්ම නිරේ බවට පත් වෙනවා. ආපස්සට බ්‍රහ්ම ලෝකේ ආපහු මගුල් සක්වල බවට. අද මම මුල් ගල තියෙනවා මේක නවත්තන්න කාටවත්. ඒක සිද්ධ වෙන්නේ හැටි තමයි අද විස්තර. ආන් මේ උපදින මේ කෝටි ප්‍රකෝටි ගාණක් මේ නිරගත වෙන සියලු දෙනා උපදින්න මේ මගුල් සක්වලේ තියෙනවා. මේ මගුල් සක්වලේ ඔය ගංගා හතර තමයි මහමූද යටින් ඔය රටවල් වලට ලාවා ගිනි කඳු සක්‍රිය වෙන්න යන්නේ. දැන් සක්‍රිය වෙන්නේ ඒවම නේද? හරිද උත්තරේ? ඉන්දියාව තිබ්බත්, තායිලන්තේ තිබ්බත්, ජපානයේ තිබ්බත්, කොහෙ තිබ්බත් ඔය ගංගා හතර මූද යටින් තමයි ගමන් කරන්නේ. එම් පැහැදිලිද? මෙන්න මේ ගංගා හතර තමයි ඒ පැත්තේ තියෙන්නේ මේ පැත්තේ තියෙන්නේ. එහෙනම් මේ මගුල් සක්වල අහිමි වෙන්නේ කොහොමද කියන පණිවිඩයයි තමයි දැන් ඕගොල්ලන්ට මම එළියට දාන්නේ. මෙන්න මේ දිය කිඳුරියෝ ඉන්නේ දැවැන්ත අන්ධකාරයක. මේ මහමූදේ මේ විදියටම තියෙනවා කඳු වැටි ගල් හැම ගස් කොළන් මහ වනාන්තර තියෙන මේ මහමූදේ. ඔයගොල්ලෝ පිළිගන්නවද ඒක? ඈ පිළිගන්නවද? මේ මහමූදේ ඇතුලේ දැවැන්ත වනාන්තර තියෙන කැලෑ තියෙනවා. ඒ ගස් කොළන් මේක දැන් ආවේනික වෙන විදියට දැන් අපි ගන්නවා මේ මූදු වතුරට ගස් කොළන් හැදෙන්නේ නැහැ. එහෙනම් මූදු වතුරට හරියන ගස් කොළන් ඕන තරම් හැදෙනවා. ඒතකොට දැන් මේක ගොඩබිමක් වෙලා තියෙන්නේ. මේ ගොඩබිමේ වෙලා මේ ගස් කොළන් වෙලා ඉන්නේ මිනිස්සුමයි. වෙන කවුරුත් නෙමෙයි. අපිම තමයි මේ ගස් කොළන් වෙලා තියෙන්නේ. අපි දැන් කොච්චර මේ වයසට බෝධිගහ අර බෝගහට වැන්දද? වතුර ගිහින් දැම්මද? අර චෛත්‍ය වලට කොච්චර වැන්දද? අර පිළිම වලට කොච්චර වැන්දද? ඒතර මරණ මොහොතේ අර ගහ මතක් වුණොත් එහෙම කවුරු වෙලාද උපදින්නේ? ගෙඩි නැති පළ නැති බෝගහක් වෙලා. බෝගහෙන් කිසිම පළක් නැහැ. අඩුම ගානේ බෝගහ නුග ගහ බෙහෙතකටවත් ගන්නෙ නැහැ. එහෙනම් මේ දෙකට වඳින්න කියන්නේ උන් මේ ලෝකේ පළක් කියන්නේ උන්ද? අයියෝ හරිනේ මුංගෙන් ඔක්සිජන් නේ මුංගෙන් අඩුම ගානේ මේ මොකද්ද කාබන් ඩයොක්සයිඩ් එක ගන්න බෑ. ඒ වගේ දරුණු සිද්ධියක් මේ ඉරණම උදා වෙලා තියෙනවා. මෙන්න මේ ගස් කොළන් මේ සියල්ලම මෙන්න මේ මහා දැවැන්ත ඉරණමට ඔක්කොම නැති වෙලා යනවා. දැන් ඕගොල්ලෝ දකින්න ඇති මේ පහුගිය සිදුවීම තුළ මහා වනාන්තර සම්පූර්ණයෙන්ම මහා පොළොවේ වැහුණද නැද්ද? නැවත ඒවා ගස් කොළන් හැදෙනවද? ඒක මුඩු බිම් බවට පත් වෙනවා. පැහැදිලිද? ඒක ආපහු නවත්තන්න. ඒ හේතු හදලා තියෙන හැමෝටම එකම ඉරණම. මෙන්න මේ මහා දැවැන්ත අගාධේ
මේ මහා අන්ධකාරයේ ඉන්න අය මොකද සූර්යාගේ විස්තරය දාලා තිබුණේ? ඊයේද පෙර තිබුණේ සූර්යාගේ මොකද දාලා තිබුණේ? ඔව්. මෙන්න මේ ඔව් මේ YouTube එකේ දැන් දාලා තියෙන්නේ. මෙන්න මේ සූර්යාගේ අපේ මේක මේ හඳක් කියලා එකක් නැහැ. තේරෙනවද අම්මා? හඳ නැහැ. හඳ වැටෙන්නේ මේ යට කොහෙද දුවන්නේ? යට ලාව ගඟ තියෙන්නේ. මේ ලාව ගඟ තියෙන නිසා තමයි හඳ ඉරේ එළිය යටට වැටිලා ඒක පැච් එක පිටියට වදිනවා. එහෙම තමයි හඳ තියෙන්නේ. හඳ කියලා එකක් නැහැ. මේ ලාව ගඟ අයින් වුණාම මේ පැච් එක වදින්නේ නැහැ. අපේ රෑ දවල්ක් නැහැ. මේ රෑ දවල් නිර්මාණය කරලා තියෙන්නේ ඕගොල්ලෝ මේ අන්ධකාර කාලේ අඳුරු කාලේ ඕගොල්ලෝ උදේ ඉඳලා හවස් වෙනකොට එකතු කරන කුණු ප්‍රමාණය වැඩි නිසා ඕගොල්ලෝ උම්මන්තක වෙනවා රෑ දුන්න නැත්තම් නිදාගත්තාම තමයි මේ කුණු අස්සෙන්නේ. ඒකයි කියන්නේ රෑට දුම් දානවා දවල්ට ගිනි ගන්නවා. පැහැදිලිද? ඒ හේතුවටයි මේ රෑ දවල් දුන්නේ. රෑ දැන් ඉදිරියේදී හඳ නැතුව යනවා. ඉරේ ආලෝකය මහමුදේ ජලයට වදිනවා. ජලයට වැදුනහම මේ මුළු විශ්වයම යට ඉන්න අන්ධකාරයේ ඉන්න සත්තු මේ ආලෝකයේ දකින්න. මේ ආලෝකයේ දකින්න යට ඉන්න සත්තු. ඔය ඒ සත්තුන්ට දැක්කට වැඩක් නැහැ. ඒ සත්තු ගොඩක් ඔක්කොම සත්තු මැරෙනවා. මෙන්න මේ මම දැම්මා ගිය සතියේ කිව්වා මේ බදා දැන් පස්සේ සත්තු මෙරි උඩට එන්න පටන් ගන්නවා. රටවල් වල. දැවැන්ත සත්තු මෙරි උඩට එන්න පටන් ගන්නවා. දියකිදිරියෝ තමයි මනස තියෙන හින්දා ඒගොල්ලෝ මේ ආලෝකයේ දැකලා සතුටටපත් වෙනවා. සතුටටපත් වෙන්නේ ඒගොල්ලන්ට පාපය ගෙවි අවසන් වෙනවා. මනුස්ස ලෝකෙ උපත ලබන්න ඒගොල්ලන්ට වර්තමාන ඇයි මුනිවරේ ඉන්න කාලෙක කරපු පාපය ඉවරයි. ආලෝකයේ දකින්නවා. දකින්නකොට ප්‍රීතිഘോഷා කරනවා. ඒ ප්‍රීතිഘോഷා කරන එක තමයි බමුණු කියන්නේ. තවුස්දා දිව්‍ය ලෝකයේ දෙවිවරු මුනිවරේ පාල වුණාම ප්‍රීතිഘോഷා කරනවා කියව නේද? ඇත්තද එහෙනම්? මනසකුත් නැති රූපෙකුත් නැති උන්ට පුළුවන් ද ප්‍රීතිഘോഷා කරන්න? බෑ. මුන් ඔක්කොම කතන්දර හදලා අපිව මුලාවේ දාලා අපිව මහා දැවැන්ත අගාධයකට ඇදලා දැම්මා. මේ බමුණු රැළ එකතු වෙලා පූජකවරු රැළ එකතු වෙලා හැම ආගමකින්ම කලේ මේ මහා දැවැන්ත සිදුවීම. එක ආගමක්වත් නැහැ සත්‍ය. එහෙමනම් මෙන්න මේ කරපු පාප කර්මයට තමයි සියලුම සත්‍ය ආද අනාථ භාවයටපත් වෙලා මේ මගුල් සත්වලේ කෝටි ප්‍රකෝටි ගාණක් ජීවීන් අද මිහිදන් වෙනවා මේ දේශනාවෙන් පස්සේ. ඊට පස්සේ මේගොල්ලෝ ප්‍රීතිഘോഷා කරනකොට දැන් අපි සතුටු වෙනකොට අපේ පිට වෙන්නේ මොකද්ද? හුලග නේද? දැන් නානාගාමි කට්ටිය ගේනකොට පිට වුණේ හුලග නේද? ඒතර ඒකට කුණාටුව කියපු නිසා නේද මේ දැවැන්ත සිද්ධිය උනේ? දැන් අර ගතිත් නැති හුරුපුරුදුත් නැති අතිපාරිශුද්ධ පිරිසුදු ජීවයා එළියට දාන හුලඟට දැන් දාලා තියෙන නම මොකද්ද? මොකද්ද? එළගිනි. මොකද්ද නම? ඔව් දැන් මේ එන්න තියනවා කියලා කියන එක. ආන්ගේ අතිපාරිශුද්ධ පිරිසිදු හුලඟට නමක් දාලා තියෙන්නේ. ඒ නම දාපු ගමන් ආන්ගේ හුලඟ එනවා. ඒ හුලඟ එනකොටම මහමූද දෙබෑ වෙනවා. ජලය එනවා. මහමූද සම්පූර්ණ මගුල් සත්වල වෙයි යනවා. මගුල් සත්වල කරන්නේ මේ ලෝකේ සියලු රටවල් වැහි යනවා. ඒක නවත්තන්න බෑ. ඒකයි කියන්නේ අනාගතිකාරය. මම මේක එළියට දාලා තියෙන්නේ අවුරුදු 15කට කලින්
සුනාමියක් එනවා. සුනාමිය කියන්නේ මොකක්ද කියන එක පළවෙනිම අඥාන. සුනාමිය කිව්වේ මේ බෝධ කොට ගලන එකට නෙමෙයි. එකතු කරගත්ත කුණු ටික සුන් වෙලා යනවායි කියන එකයි සුනාමිය කියලා කියන්නේ. බඹයක් ඇති ලෝකයේ එකතු කරගත්ත කුණු ටික සුන් වෙලා යන එකයි සුනාමිය කිව්වේ. මහා ජල කඳ එනවා හුළඟත් එක්ක. හුළඟයි ජල කඳයි දෙක එකට එන්නේ. බේරෙන්න බෑ කාටවත්. මම ඕක එළියට දාලා දෙන්නේ අවුරුදු 15කට වගේ ඉඳදී. හම්බන්තොටින් ඇතුල් වෙන ජල කඳ යාපනයෙන් එළියට යනවා. එතකොට හිතා ගන්න කවුද මේ ලෝකෙ ඉතුරු වෙන්නේ කියලා. ආන් කියන්න තියෙනවා මෙయ్య පෙරලා කිව්වා කියලා. ජේසුස් වහන්සේ පහළ වෙලා කිව්වලු බෝට්ටුවක් හදාගෙන ඉල්ල ඒ බෝට්ටුව නැගපෙවුන් විතරයි ඉතුරු වෙන්නේ. එහෙනම් ගොඩක් ඉතුරු වෙන්න බෑනේ නේද? ගොඩක් ඉතුරු වෙන්න බෑ. එහෙනම් චූටි ප්‍රමාණයක් මම දැන් ඉතුරු කරගෙන තියෙනවා. අතලොස්සක් මම ඉතුරු කරන් තියෙනවා. වැටහුණාද? මට උස්සයි යන්න පුළුවන් ප්‍රමාණය මම ඉතුරු කරන් ගියා. මේ කෝච්චියට නැග්ගොත් බේරෙන්න පුළුවන් වෙයි. නැති වුණොත් ඔක්කොගේම ගමන අවසන්. මේවා නිකන් කියපු කතා නෙවෙයි. මේ මහා දැවැන්ත සිද්ධ වෙනවා. මේ මගුල් සක්වල මහමූද බවට පත් වෙනවා. ආපස්සට බ්‍රහ්ම ලෝකේ නැවත විශ්වයේ බවට පත් වෙනවා. ඊළඟට මුනිවරයා උප්පත්ති ලබන්නේ ආපස්සට බ්‍රහ්ම. අද ඉඳලා ක්‍රියාත්මක වෙනවා. උපදින්නේ පිනට උපදින්නේ මේ මම දේශනා කරන්න පටන් ගත්ත මොහොතේ සිට හොඳට කල්පනා හොඳට කනමනෙම කළා ගන්න. දේශනා කරන්න පටන් ගත්ත මොහොතේ සිට ඒ මොහොත ඒ දේශනා කරන්න පටන් ගත්ත දවසේ වෙනකොට ඉපදිච්ච අය ඉන්නවා නම් ඒගොල්ලෝ තමයි මේ ලෝකේ උතුම්ම පුණ්‍යවන්ත අය. කියන්නේ මේ ධර්මයේ වැරදි මේක හොයන්න ඕනේ මේක වැරදි කියලා කිය පටන් ගත්ත දවස මම මේ විශ්වය බාරගත්ත දවස තියෙනවා එදාන් පස්සේ ඉපදිච්ච අය. එදාන් පස්සේ ඉපදිච්ච අය මහා පුණ්‍යවන්ත අය. ඒකට ඉස්සෙල්ලා ඉපදිච්ච අය ඉන්නවා නම් ඒගොල්ලෝ එකතු කරන එකට අහු වෙලා නැත්තම් ඒ කියන්නේ විවාහ ජීවිතයට අහු වෙලා නැත්තම් ඒගොල්ලොත් පුණ්‍යවන්තයි. තේරුණාද? ඒගොල්ලොත් පුණ්‍යවන්තයි. හැබැයි පුණ්‍යවන්තයි කිව්වට ඒගොල්ලන්ගේ එකතු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ උදාහරණයක් විවාහ වෙන්නේ ඕනතරම් ළමයි ඉන්නව විවාහ නොවි ලිංගික ක්‍රියාව සිද්ධ වෙනවා. ඒක ඒගොල්ලෝ අයිති වෙන්නේ නැහැ. ලිංගික ක්‍රියාව නොවිච්ච අය තමයි මේ කියන්නේ. තේරුණාද? ඒගොල්ලෝ අවිති වෙන්නේ අර පව්කාර ගොඩට. ඒ හුරු පුරුද්ද කියන එකේ ඔයවත් අපි අහලා දැන් කියලා තියෙනවා මුනිවරයා පාප කර්ම පුණ්‍ය කර්ම දෙකම අවෝසි කරන්න ඕනේ කියන ඉපදීම විදිහට දාසෙන්. මේ දෙකම එක්කෙනෙක් ළඟ නැහැ. වැටහුණාද? මේ දෙක එක්කෙනෙක් ළඟ නැහැ. පාප කර්ම තියෙන්නේ මේ හුරු පුරුද්ද සක්‍රිය නොවෙච්ච අය ළඟ තමයි පුණ්‍ය කර්ම තියෙන්නේ. දැන් මේ දරුවෝ පුණ්‍ය කර්ම. ඒගොල්ලන්ගේ පාප කර්ම නැහැ. ඒක විග්‍රහ කරන්න මෙන්න මේ ආකාරය. මුනිවරයෙක් පහළ වෙච්ච යුගයක ධර්මය හරි කියලා පිළි අරගෙන ඒ කෙනා ධර්මය හරි කියලා මුනිවරයාත් හරි කියලා පිළි අරගෙන යන අතරවාරයේදී ඒ කියන්නේ කලින් එකක් ගැන කියන්නේ ඒ යන අතරවාරයේදී එයා බැරි වෙලාවත් කාගේ හරි කීමකට හෝ කාගේ හරි ක්‍රමයකට හෝ මොකකට හරි යා ගැටිලා ආපහු මුනිවරයාත් එක්ක ධර්මයත් එක්ක ගැටිලා ඒ මොහොතේ මුවා වුණොත් එයාගේ පුණ්‍ය කර්මය අවෝසි. ආපහු කවදා ඉපදුනත් පුණ්‍ය කර්මයක් නැහැ. කවදා ඉපදුනත් ආපහු පුණ්‍ය කර්ම. ඒ කියන්නේ මුනිවරයෙක් පහළ වෙච්ච ලෝකේ ඉපදුනත් පුණ්‍ය කර්මයක් නැහැ. එතන තියෙනවා එකම පින. මොකද පින මුනිවරයා ආපහු පිළි අරගෙන
ධර්මය ආපහු පිළි අරගෙන ඒ මොහොතේ තමන්ගේ හුරු පුරුද්ද එනකොට දැක ගන්නවා නම් ආම් පින ඵල දෙනවා ඵල දෙලා ඒ මොහොතේ ඉහළට යනවා ආපහු හුරු පුරුද්දේ පාපේ එනවා. ඒ කියන්නේ මේ මායන මාර්ගයේ ඔබතුමා විග්‍රහ කරන්නේ නේ. දැන් පැහැදිලිද? මේක හරි කියලා මේ ධර්මයේ හරි කියලා පිළි අරගෙන මේක දැක ගන්නවා නම් සිතුවිල්ල දැක ගන්නවා නම් ආම් පින ඵල දෙනවා ඵල දීලා ඉහළට යනවා ඉහළට ගිය ගමන් ආපහු ගුරු පුරුද්දේ පාපේ එළියට. මෙන්න මෙහෙම තමයි මේ ගමන අවසන් වෙනකන් යන්නේ. අවසන් වෙනකන් ගිහිල්ලා මරණය දැකපු මොහොතේ එයා මුනිවරයාට ආරාධනා කරනවා. ආරාධනා කරපු මොහොතේ දින 7කට තමයි ඒ ආවිෂ තියෙන්නේ. දින 7යි ආවිෂ තියෙන්නේ. ඒ දින 7 ඇතුළත ඒ ආවිෂ ටික ආමර හුරු පුරුද්දේ පාපය අර දින ඇතුළට එන්න බැරි වෙන්න මුනිවරයා එයාගේ බබයක් ඇති ලෝකෙට වඩිනවා. දැන් පැහැදිලිද? ඉපදී බුදු අනිදාස් කරන්නට පෙන්වන්නේ නේ. අන්න බබයක් ඇති ලෝකෙට වඩිනවා. වැඩියට පස්සේ එයාගේ හුරු පුරුද්ද ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? බෑ. ආන් දින 7යි අරහත් ඵලයේ පූර්ණ භාවයට පත් වෙනවා. ඒ දින 7 ඇතුළත එයා දකිනවා එයාගේ සංසාර ගමන සියලුම ආපු ගමන් මගේ යා තුලින් එයා දකිනවා. අන්න එදාට තමයි කියන්නේ මා තුලින් මා දැක්කා. මුනිවරයා දැක්කා. සංසාර ගමන දකින්නට සමාධිය. එහෙනම් මා දැක්කා. ඇත්තද? නෑ ඔක්කොම ඒ දින 7 විතරයි දකින්නේ. තමා තුලින් තමා දැක්කා. ඒ දැක්කා කියන එක ඒ මොකද දකින්නේ? ඒ කියන්නේ දැක්කා කියනකොට ඊට මම කිව්වේ ඒ මොහොතේ දැකලා ඒක අවෝසි වෙනවා. එතනින් ඉහළට නගිනවා. නැගලා ඊළඟ මොහොතේ හුරු පුරුද්දේ දින පාපේ ආපහු වෙනවා. ඒ හුරු පුරුදු ගති ටික. ඒකයි කියන්නේ මේ හුරු පුරුද්ද මුනිවරයෙක් කියන්නේ කිසිම සත්වයකගේ හුරු පුරුද්ද අයින් කරන්න බෑ මරණය දක්වා යනවා කියලා. මරණය දක්වා ගිහිල්ලා එයාගේ ගමන් මගේ ඒකයි කියන්නේ මුනිවරයෙක් බලලා එයාගේ මරණය දකින්නවා. දැකපු ගමන් මරණය දැකපු ගමන් මුනිවරයාට ආරාධනා කරනවා. ඇයි මුනිවරයාට ආරාධනා කරන්නේ? හරි. මරණ බිය එනවා. ඇයි හුරු පුරුද්දේ බය තියෙනවද නැද්ද? හුරු පුරුද්දේ බය තියෙනවා. බය තියෙන නිසා මරණ බිය එනවා. මරණ බිය ආපු ගමන් මුනිවරයාට ආරාධනා කරනවා. මුනිවරයා ලෝකෙට වඩිනවා. වැඩි ගමන් අර දසබිම්බර මාරයට එන්න පුළුවන්ද? අන්න මාර පරාජය කළා කියලා කිව්වද නැද්ද? දසබිම්බර මාරයා පැරද්දුවා කිව්වේ අන්න එතනයි. එහෙනම් මුනිවරයා දසබිම්බර මාරයා පැරද්දුවා කියලාද කිව්වේ? බාහිර ලෝකයාගේ දසබිම්බර මාරයා මුනිවරයා පැරද්දුවා කියලාද කිව්වේ? ඔතන කියලා තිබුණේ මුනිවරයා පැරද්දුවා කියලානේ. කද? ඔතනින් විතරයි ගැලවීමක් තියෙන්නේ. ඔන්න සියලු ලෝක සත්‍යයගේ ගමන් මඟ අවසන් වෙනවා. එහෙමනම් පුරුද්ද මුනිවරයා පමණමයි තමයි අයින් කරලා තියෙන්නේ. බාහිර ලෝකයේ පුරුද්ද අයින් කරන්න වෙන කාටවත් බෑනේ. තමන් මේ දැක්කා හරි මම මේක අහවල් විදියට යනවා හරි කියන්නේ මම මේ සසරේ පුරුදු කරපු හුරු පුරුද්දේ තියෙන එකමයි සැරින් සැරේට. මොකද මේ ස්ත්‍රී තනියම ගහන්නේ සතර නිමා කරන්නේ. හොඳට අහුම්කම් දෙන්න. මේ ලෝකේ ප්‍රඥාවන්තයින් වෙන්න බැරි හේතුව පිරිමි දරුවෝ නැති වෙන්න හේතුව පිරිමි වඳවීමට හේතුව සෑදෙන්නේ මෙන්න මේ මහා දැවැන්ත කරුණ නිසා. ගොඩක් වෙලාවට පුරුෂයාව කාන්තාව පිළිකුල් කරන තත්ත්වයටපත් වෙනවා. විවිධාකාර පිරිමින්ගේ අකටයුතු දේවල් නිසා මාධ්‍ය හරහා නැත්තම් මොනියම්
කටකතා වලින් හරි සිද්ධ වෙනකොට ඒ පිරිමියා කියන කෙනාව පහත් තැනට වැටෙනවා. ඒ පහත් තැනට වැටෙනකොට පිරිමියාගේ සුදු රුධිරාණු කහ රුධිරාණු බවට පත් වෙනවා. සුදු රුධිරාණු බවට පත් වෙන්නේ නැහැ. ඒ කහ රුධිරාණු බවට පත් වුනහම ඒකේ තියෙන්නේ සුදු රුධිරාණු 10%ක් වගේ ප්‍රමාණයක්. ඒ 10%ක වගේ ප්‍රමාණයක් තමයි කාන්තාවගේ දරුවෙක් හම්බෙන්න ඉන්නකොට කිරි බවට පත් වෙන්නේ. එතකොට මේ කිරි බවට පත් වෙන එකේ අර ප්‍රඥාවන්තයෙක් වෙන්න තරම් සාක්ෂි සටහන් නැහැ. සත්‍ය නැහැ. සරු නැහැ. ඒ කියන්නේ ඒ සුදු රුධිරාණු වල ඔක්සිජන් ගතිය නැහැ. මේ සුදු රුධිරාණු නිෂ්පාදනය වෙන්නේ ඔක්සිජන් වලින්. ඒකේ ඔක්සිජන් නැහැ. ඒකේ තියෙන වාතය. වාතය තුලින් තමයි සුදු රුධිරාණු කහ රුධිරාණු බවට පත් වෙන්නේ. ඒකයි විකෘති කාලයේ අඳුරෙන් අන්ධකාරය කියලා කියන්නේ ඒකයි. ඒවේ ආලෝකේ නැහැ. ආලෝකේ නැති නිසා කිසිම කෙනෙකුට උපදින දරුවන්ට ප්‍රඥාවන්තයෙක් වෙන්න නම් ඒවා තනිකර සුදු රුධිරාණු 100%ම සුදු රුධිරාණු විය යුතුයි. ඒ වුණොත් විතරයි ප්‍රඥාවන්තයෙක් වෙන්න පුළුවන්. ඒක නිසා අඳුරෙන් අන්ධකාර යුගයක කිසිම කෙනෙකුට ප්‍රඥාවන්තයෙක් වෙන්න බෑ. බුද්ධිමතුන් වෙනවා විතරයි. බුද්ධිය කියන්නේ මත් වෙච්ච අය, මත් වෙච්ච පිරිස විතරයි බිහි වෙන්නේ. ඒ බිහි වෙන නිසා තමයි මේ ඉරණම උදා වෙන්නේ. ඒකට හේතු සාධක තමයි මේ ගොඩාක් වෙලාවට කාන්තාවන්ට ගැහැණු දරුවෝ විතරයි උපදින්නේ. ගැහැණු දරුවන්ගේ ක්‍රියාකලාපයේ තුන පිරිමි වඳ වී යන වර්ධනයක් උදා වෙනවා. මොකද කාන්තාවගේ තුල ඉන්නා වූ ශුක්‍රජීවීන් පිරිමි ශුක්‍රජීවීන් හෝමෝන වඳ වෙලා යනවා. බඹයක් ඇති ලෝකෙන් වඳ වීම තුල පුරුෂයෝ මේ ලෝකෙන් අහිමි වෙනවා. ඊට පස්සේ දරුවෝ නැතිවීමත් ඒකටම හේතුවක්. මනුසතා වඳ වෙන්නේ තම තමන්ගේ ලෝකවල උපත නැති කරන්න මුනිවරේ පහළ වෙලා උපත නැති කරනකොට තම තමන්ගේ ලෝකවල ජීවීන් අයින් වෙනවා. ඒ ජීවීන් අයින් වීම තුළ මනුස්ස වර්ගයා මේ ලෝකෙන් තුරන් වෙලා මේ මගුල් සක්වල ආපහු අහිමි වෙනවා. මේ මගුල් සක්වල මහමුදක් බවට පත් වෙලා මේ ගංගා හතර නිරයක් බවට පත් වෙනවා. ආපස්සර බ්‍රහ්ම ලෝකේ ආපහු මගුල් සක්වල වෙනවා. ඒ වෙන්නේ මෙන්න මේ ක්‍රියාදාමයේ තුලයි. ඒ මොකද දරුවෙක් මව් කුසට ආපු මොහොතේ සිට අම්මගේ ධාතු දරුවා නිර්මාණය වෙන්න යනවා. තාත්තගේ ධාතු සුදු රුධිරාණු කිරි බවට පත් වෙන්න උඩ ටැංකිය පිරෙනවා. ඒතර උඩ ටැංකියේ තනිකරම තියෙන්නේ අඳුරු සුක්‍රමේ සුද්‍ර ජීවීන් නම් ඒ දරුවොත් ලෙඩ්ඩු උපතින්ම කර්මයක් උරුම කරගෙන මන්ද බුද්ධික කියන හුරු පුරුදුකාරය මිසක් වෙන ප්‍රඥාවන්තයෝ වෙන්නේ නැහැ. දැන් කියන්නේ වෛද්‍ය විද්‍යාව ඉවරයි. මේ වෙනස් කාල විද්‍යාව ඉවරයි. ප්‍රසව විද්‍යාව සේල්ලා මේ විභාගයේ ගමන් අත්‍තරම දොස්තරලා මුකුත් කරන්න බෑ. මේ පැත්තක් නෑ. ප්‍රසවහානාරි වේදේ පොදු. මේ අන්තිම ටික යන්න අපිට. ප්‍රසවහානාරි වේදේ නේ දැන් යන්නේ. ඔව්. ජීවේ අන්තිම කෙනෙක් තමයි මේක උත්පත්තියේ නැතිවීම ඇතිවීම. දෙන්න දරුවෙක් හැදෙන්නේ ඇයි? ප්‍රඥාවන්ත දරුවෙක් හැදෙන්නේ. ඒගොල්ලෝගේ සම්මතයෙන් රෝගී දරුවෙක් විතරයි. ඒගොල්ලෝ දරුවෙක් කියන්නේ අතපය හතර තියෙන අවයව ටික වැඩ ගන්න එක. ඒක නෙමෙයි මෙතන. නෑ. ඉවරයි. දැනුත් ආයුර්වේද විද්‍යාවේ අනුවේගන නිසා තමයි අර වැඩක් වගේ කරගෙන ගිහිල්ලා අර ඒගොල්ලෝ උපාය මාර්ග වලින් සල්ලි හොයන්නේ. ඔව්. ලංකාවේ කරන්නේ මේක මුළු ඇත්තටම අපේ නංගිලා තියෙන 18 දෙනෙක් ඉන්න අපේ මාත්‍ය කවුරුද? ඒගොල්ලෝ ඉන්නේ පිටරට දැන් ඔක්කොම ඒගොල්ලෝ කියන්නේ ලංකාවේ කරන්නේ බිස්නස් එකක් විතරයි.
එක්කෙනෙක් අල්ලගත්තාම එයා වටේටම ගෙනියනවා. අරක චෙක් කරන්න කියන මේක චෙක් කරන්න කියන කලින් එක්කෙනාට දැනගන්න කියලා. ඕම ගිහිලි ගිහලා ඒගොල්ලන්ගේ ඉන්කම් එක හදා ගන්න ඕන මාසෙකට මෙච්චර. එහෙම තමයි. මත් ඒ වගේ කරකට කරන්න ගිහිල්ලා ගියා. කවදද? තමයි දිනේ දැන් මේ විහිද පෙන්නවා. කවුද මේ බීසෙක් වගේ නැවිදනමයි අපි අර ඒ දවස් ඉන්ජෙක්ෂන් එකෙන් පරිස්සමෙන් මේ ඉන්නම වෙන්නේ ඇත්තටම. ඊට පස්සේ මේ එයා බලලා කිව්වා මේක කිසිම කේස් එකක් නෙමෙයි ඒක පෙන්වන්නේ කියලා හાર્ට් ડોක්ටර් කෙනෙකුට කියලා පෙන්නුවා. අදවත් වෙන්නේ කියන්නේ. ඒවත් එක්කම සල්ලි වලට තමයි. ඊට පස්සේ මොකද කරන්නේ? එයා දෙනවා බෙහෙත් 30ක්. මොකද්ද දෙන්නේ? වට්ටෝරු බෙහෙත්. මේ දෙලේට මෙහෙමයි කියලාගෙන වට්ටෝරු බෙහෙත්. මං ගෙදර ඇවිල්ලි වරලා මේ කොහොමද බෙහෙත් ගත්තා. ඉතින් මාසෙකම බෙහෙත් ගත්තා. අරගෙන බලනකොට ඒක දීලා සීනි වලට තියෙන නෝමල් කොලෙස්ටරෝල් නෝමල් ඉන්නේ මම සීනි වලට බෙහෙත් දීලා අරක බීලා මට උඩට පර නැතුව ගිහිල්ලා මාව වැටෙන්න යනවා දැන් මැරෙන්න සයිස් එක. මට කිව්වා වගේ මේ අක්කගේ පුතා එනවා කියන කිව්වා. ඒගොල්ලෝ කිව්වා බොන්න එපා වගේ මගේ යාළුවෙකුත් කිව්වා එතන ඔය දොස්තරවරු යට්ටෝරු බෙහෙත් දීලා දෙයිකෝ යාට එකත් එකට. ඒක මං ගත්තේ නැහැ. ඒක වේදක්ක් ගත්තේ නැහැ. මං ඉන්නේ. අය දුන්නා සල්ලි ගියාම ඒ කියන්නේ සල්ලි ගියා. අරයා මොකෝ කරන්නේ මෙයාට අල්ලලා දුන්නා අර මාර්කටිං කරන එක අල්ලලා දුන්නා. මම ඊට ඉස්සෙල්ලා ડોක්ටර් කෙනෙකුට පෙන්නලා ඔය ස්පෙෂල් මේ ලෝකේ මූලිකම පදනම වෙන්නේ මනුස්ස සංහතේ මනුසතේ බී වෙන්නේ සුදු රුධිරාණු 100%ම සාර්ථක වුණොත් විතරයි ප්‍රඥාවන්තයෙක් බී වෙන්නේ. නැන්දා ප්‍රඥාවන්තයෙක් බී වෙන්නේ. දැන් ඕන වෙලාවක අල්ලන්නේ කියන්නේ ෆුල් බස් කවුන්ට් එක මුලින්ම ලියන්නේ ඕන දෙයකට ගිහන්න. රිපෝට් කරන්න බෑ. ෆුල් බස් කවුන්ට් එක වල්කම් නෑ ඒක පරීක්ෂණ තමයි කරන්නේ කියලා හොස්පිටල් එකේ. පළවෙනියම මෙහෙම ජීවියේ කුපද්ද වල ඊට පස්සේ වැඩ ආරම්භ කරන්නේ නේ. ඒකට තමයි මුන්නරේ ආරම්භයෙන්ම ජීවියේ ඒ ආකාරයේ කුපද්ද වල ඊළඟ කඩේට පියවරෙන් පියවර ඉන්නවා. ඔය ඒක තමයි ඉස්ලාම් ප්‍රඥාවන්තය මේ ලෝකෙට පහල කරලා පෙන්වන්නේ. දැන් අපි ඉන්ජෙක්ෂන් ගැහුවද? ඊට පස්සේ එක ඉන්ජෙක්ෂන් එකක්වත් ගැහුවේ නැහැ. චූටි පුතාට එක ඉන්ජෙක්ෂන් එකක්වත් ගහලා නැහැ. එක දොස්තර කෙනෙකුටවත් පෙන්නලා නැහැ. ඔය අවුරුදු 4ට දැන් 4ක් නේ? 4මාර. එක බෙහෙතක්වත් අරන් නැහැ. ඒක මොමර සාමාන්‍ය පොඩි ගහනවනේ මිස්. ඔය අන්තිමට අර අන්තිමට ගහපු එක අපි ගහන්න නැතුව හිටියේ මේ. ඊට පස්සේ මිඩ්ල් වයිෆ්ලා ඔය අකත් කෑ ගහලා අනම්මනක නැත්නම් ඒකත් විදින්න දෙන්න එපා. විදින්න. ඔව්. දෙවනිවනේ අරන් ඉත කලින් කම් ගහලා තියෙනවා. දැන් කොපෑල එළියට. ගේට්ටු වස්සෙන් දැම්ම කොස්පෑල එළියට. කියන්නේ වයිදේකේ බොරු එතකොට සම්පූර්ණ බොරු. ගුරු වෙලා තියෙන්නේ දැන් ඒගොල්ලෝ කරන්නේ බිස්නස් එකක්. දැන් ලිලාට ගෙනේට නේ ළමේකු ඒක හින්දා තමයි වෛද්‍යවරයාගේ බොරුව අවුවෙන හින්දා තමයි ඒ චෙක් කරා. කොදුවට නාරටිය විදලා ඉන්ජෙක්ෂන් කරලා පරීක්ෂණ කරන්න දෙන්නේ නැහැ. කොදුවට නාරටියෙන් විදලා පරීක්ෂණය කළොත් දොස්තර වෘත්තිය ඉවරයි. ඒ බඩු ගන්න එන්නේ නේ. ඔව්. එළියෙන් ගන්න. ආව්. ඒ තමයි කේස් එක. හැබැයි ඉතින් ඒ වගේම තමයි ගත්තොත් කොඳුයට නාරටියෙන් විදලා ගත්තොත් කොන්ද පණ නැති වෙනවා. ඒක ඩේන්ජරස් කේස් එක. ඒ කියන්නේ කොඳුයට නාරටියට ඒ කියන්නේ මේ උදාහරණයක් ගත්තොත් මේ යන බටේ තියෙන්නේ කොඳුයට නාරටිය ඇතුලේ. ඒ ඇතුලෙන් ගිහිල්ලා තියෙන්නේ මේක නිකන් හරි ඩැමේජ් එකක් වෙයි කියලා. එතකොට මේගොල්ලෝ විදින්න ඕනේ. විදින්නේ කොහොමද දන්නවද? කොඳු ඇට දෙකක් මැද්දේ. මැද්දේ මිද තමයි කටු යන්නේ.
නැත්තම් කටුවක් විදින්න බෑ. ඒක ඒ තරම් ශක්තිමත් එකක්. නෑ විදින්න බෑ. අර මේ ජොයින්ට් එක අස්සෙන් කටුව යන්න තමයි විදින්නේ. ඒ කියන්නේ අල්ලලා බලලා නමලා ඔක්කොම කරලා තමයි විදින්නේ. නැවුම් පාරකට. ඔව් ජොයින්ට් එකේ නැමුම. ඒතොර ඒ විදපු ගමන් ඒක ලොකු සිද්ධියක්. ඒ ගන්න දෙන්නේ නැහැ දැන්. ඔක මෑතකදී ඒගොල්ලෝ හොයලා අරගෙන තියෙනවා. ඒ කියන්නේ විදිනකොටම එළියේ තියෙන වාතය ඇතුල් වෙනවා. ඇතුල් වෙච්ච ගමන් මේක විතරයි. ඔව්. ඔළුව ඇරියා වගේම තමයි. අනිත් එක තමයි ඒක එතනදී දැන් ඒගොල්ලෝ ගොඩක් කරනවා ඔය දරුවන්ගේ කරනවා අනුරාධපුර පැත්තේ යනවා. ඒක අර ළමෙක් වර්ධනය වෙන හින්දා ඒ කාලේට බලපාන්නේ නැහැ. වර්ධනය වෙන හින්දා ඒ කාලේට බලපාන්නේ නැහැ. අර සිදුර වහන්න බෑ. අර සිදුර වැහෙන්නේ නැහැ. සිදුර වැහෙන්නෙත් නැහැ. ඔළුවට ගිය විස බීජ අයින් වෙන්නෙත් නැහැ. වාතය අයින් වෙන්නේ නැහැ. ඒක පස්සට බලපානවා. පස්සට බලවන කොන්දේ අමාරු ඉස්සෙල්ලා හැදෙන්නේ. දැන් මේ පණ නැහැ පණ නැති වෙච්ච රෝගේ මම මේකනේ මට බැලන්ස් නැති රෝගයක් නේ ආවේ. එළින්ම ඔය ඔක තමයි තිබුණේ මම. සේරම සෙල් කරගෙන මට බැලන්ස් නැතිව ආවේ කකුල් එක පණ නැහැ. මේක දිගේ මම කරපු ගමන් කෙරෙල්ල තමයි නේද? වාතේ කරදරා ගන්න. ඒ කියන්නේ අන්තිමටම ඒගොල්ලෝ වැඩේ හොයාගන්න බැරි වෙනකොට අන්තිමටම තමයි ඔය කොන්දේ එකට යන්නේ. කොන්දේ එකට ගියා නම් මෙයාගේ අහු වෙන්නේ සුදු රුධිරාණු හිමොග්ලොබින් නේ සුදු රුධිරාණු කියන්නේ. මොකක්ද කියන්නේ? ඒක සුදු රුධිරාණු මොකක්ද කියන්නේ? නම් ගොඩක් ලිම්ෆෝසයිට්ස් පෙනෝසයිට්ස් ගොඩක් තියෙනවා. අම්මට ඒ මොකද මට තේරෙන්නේ. වයිට් බ්ලඩ් සෙල්ස්. ඒකෙන් නම් ගොඩක් දාලා තියෙනවා. අය කියන්නේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති වෙන නම් කියලා නම් තියෙනවා. වර්ග ගොඩක් තියෙනවා. ඒවා තියෙනවට ප්‍රමාණයක් තියෙන ඒගොල්ලන්ගේ. ප්‍රමාණ මේවයි මෙච්චර තියෙනවනේ. එහෙම කියන ප්‍රමාණය. දැන් හරි ඒවෙන් මෙච්චර තියෙනවා කියලා කොහෙද තියෙන්න ඕනේ ප්‍රමාණය? ඒගොල්ලෝගේ දර්ශනයි. හිමොග්ලොබින් කියන්නේ මේ මොනවද? හිමොග්ලොබින් කියන්නේ අතුරු දුරා. සුදු රුධිරා. සුදු රුධිරා හිමොග්ලොබින් කියන වචනේ තේරුම ඉංග්‍රීසි ඒකනේ මම කියන්නේ මේ සුද්දාගේ ඉංග්‍රීසි වලට ඉස්සලා උගන්වලා ඉන්න උන්ට. හිමොග්ලොබින් කියන වචනේ තේරුම මොකද්ද? වචනේ අර්ථය මොකද්ද? සීතල නියුට්‍රොෆිල් එසනොෆිල් ලිම්ෆෝසයිට් මිදිච්ච ද්‍රව්‍යයක් කියන එකයි හිමොග්ලොබින් කියන්නේ. හිම වගේ ඉතින් දෙයක් කියන කාරණේ. ඒ කියන්නේ විදෙට දෙයක් කියන. මිදිච්ච ද්‍රව්‍යයක් කියන එක. ඒක ලේ වලටවත් රතු උදුරාන වලටත් කියන නමක් නෙමෙයි. ඒතර මොකද්ද මේ වැඩේ තේරුම? මොකද්ද මේ සුද්ධ කරලා තියෙන්නේ? ඒ කියන්නේ අපද්‍රව්‍ය ටික හොයන්නේ. සුදු රුධිරාණු වල හැදෙන ඉතුරු ටික දැන් රතු රුධිරාණු දැන් යාලා හොයහන් හොඳයි කියන්නේ රතු රුධිරාණු තියෙනවානේ. සුදු රුධිරාණු වැඩි වෙනකොටම ලෙඩක්. ඔකනේ සම්මතේ වෛද්‍ය වෘත්තිය. ඒක තමයි මේ ඩෙන්ගු කියලා කියන්නේ. වෛද්‍ය ඒ අන්න සුදු දුරාන වැඩි රතු දුරාන වැඩි දැන් සුදු දුරාන වැඩි වෙනවා හිමොග්ලොබින් වැඩි වෙනවා නේද? ඒක සුදු රුධිරාණු තමයි නම් ගොඩාක් දාන්නේ අර දුරාන තමයි විස බීජත් එක ෆයිට් කරලා හැසරවා ගතියටපත්. ගොඩක් නම් තියෙන්නේ නියුට්‍රොෆිල් එසනොෆිල් තව තියෙනවා. ඒක තමයි සැරවයි කියලා පිට වෙලා යන දුරුදිරාණ තමයි ශක්තිමත් වෙන්නේ ඇඟේ. සුදු රුධිරාණු අඩු වුණොත් අපි ජීවත් වෙන්නේ නැහැ. උන් කියන්නේ සුදු රුධිරාණු අඩු කරනවා රතු රුධිරාණු වෙනවා. ඒක අපි හිතන් ඉන්නේ රතු රුධිරාණු වැඩි වුණොත් අපි ජීවත් වෙනවා කියලා නෑ. රතු රුධිරාණු අඩු වුණොත් අපි සුදු මැලි වෙනවා. රතු රුධිරාණු අඩු වෙනකොට සුදු බැලිනවා. මිනිහා මුකුත් වෙන්නේ නැහැ. මිනිහා මැරෙන්නෙත් නැහැ. මිනිහා ශක්තියෙන් අඩු වෙන්නෙත් නැහැ. ඒ ඔක්කොම ටික වෙන්නේ දොස්තරයා දාන විස බීජෙන්. ඒ කියන්නේ වේගය වැඩි ගන්න එකක් කරන්නේ. වේගය වැඩි කරන එක. ඔව්. රතු රුධිරාණු කියලා ගන්න මොකද්ද? ශක්තිය නෙමෙයි වේගය. ගැටීම. ගැටීම්. විනාශය. ඒවට නේ විටමින් බොන්නේ නේද? හිමොග්ලොබින් අඩු වුණාම විටමින් බොන්නේ.
යකඩේ. යකඩ බීලා යන යකඩ එල්ල ගන්න වෙන්නේ. හයට වගේ දැක්කොත් ලඩක් කියනවනේ සුදු රුධිරාණු. ඒක ඉතින් දැන් ඒ වගේ තැනක හිටියා කියලා දැන් මේ කීප දෙනයි මේ වගේ රෝගිකින් අද මෙතන ගැලවිලා මේ ඉන්නවා කියන්නේ නේද මේ අක්කලා මේ යකඩ ගන්නවා නිමිති ගන්නවා. නිමිති වල යකඩ. ඒක දැන් මං කිව්වට මෙයාලා දන්නවනේ දැන් ඒ නාංගි දන්නවා ආරම්භයේ හැදිච්ච රෝගී. ඒ කියන්නේ ඒගොල්ලෝ කැන්සර් එකක් නේ නිර්මාණය කරන්නේ. ඔව්. අනිකර ඒගොල්ලෝ කියන්නේ ඒක කැන්සර් එකක්. කැන්සර් කියන රෝගයක් නැහැ නේද? සුදු රුධිරාණු බවට පරිවර්තනය වෙනවා. ඒක තමයි එතනින් කියන්නේ ලියුකේනියා. ලේ වතුර වෙනවා. ඒ කියන්නේ ඒක ලඩක් ඒතකොට දරුණු පිළිකාවක්. නෑ ඒගොල්ලෝ කියන ලේ පිළිකාව කියන එක. ඒ කියන්නේ මස්. එතකොට පිළිකාව කියන එක විවිධ නෑ. ඒක පිළිකාව කියන එකක් පිළිකාවක් නෑ. මේ ශරීරයේ පිළිකාවක් කියලා එකක් නැහැ. නෑ. ඒගොල්ලෝ ඉන්නවා. පොඩි එක්කෙන පැත්තේ තුරුලන්නේ පිළිකාව කියන එකට තියා ඉඳලා බෙහෙත් කරා ආයෙ ගෙදෙව්වා ආයෙ ඔව්. බෙහෙත් කර වැඩිම ළමයට ඉතින් බෙහෙත් ඉතින් පිළිකාව හැදෙනවනේ අර පිළිකා කාරක. ඒ කියන්නේ පිළිකාව ඇති කරන